ආයිබෝවන් මගේ වරන් දරුවනි ආයිබෝවන් ලෝකවාසීන්ට ලංකාවාසීන්ට සිද්ධ සූනෙන් දිව්‍ය රාජ්‍යත්වයන් වහන්සේගේ ආශිර්වාදයද නිරන්තරයෙන් ලැබේවා මාගේ වරන් දරුවනි හරියාකාර වරම මේ සිද්ධ සූනෙන් අපච්චි හරහා වරන් තියෙන දරුවන්ටයි මේ මම අද මේ වීඩියෝ එක කරන්නේ එහෙනම් මාගේ වරන් දරුවනි හරියාකාර සිද්ධ සූනෙන් අපච්චිගෙන් ගම්බාර අපච්චිද සිද්ධ සූනෙන් අපච්චිද ඔඩ්ඩි කුමාර යක්ෂ දේවතාවුන්ගේ වරමින්ද එහෙනම් මාගේ වතුන්න මාගේ සිද්ධ සූනෙන් දිව්‍ය රාජ්‍යත්වයන් වහන්සේගේ බලවරම් පවතින්නේද එහෙනම් මාගේ වරන් දරුවනි හරියාකාර මාගේ සිද්ධ සූනෙන් දිව්‍ය රාජ්‍යත්වයන් වහන්සේගේ බලවරමින්ද ඒ වරම් පවතින්නේ එහෙනම් මාගේ දරුවනි හරියාකාර සිද්ධ සූනෙන් දිව්‍ය රාජ්‍යත්වයන් වහන්සේගේ වරම් තියන්නා වූ දුව දරුවන්ටද එහෙනම් වැඩි හිටි සියලු දෙනාට තමයි පවසන්නේ එහෙනම් සිද්ධ සූනෙන් අපච්චි සමග වැඩ කරනට ඒ හරි ආකාර සිද්ධ සූනෙන් අපච්චි සමග වැඩ කරන්නේ එහෙනම් සිද්ධ සූනෙන් අපච්චි කියන්නේ මගේ දරුවනි හොඳට හොඳයි නරකට නරකයි අපිට හොඳ දේවල් කරන්නත් පුළුවන් නරක දේවල් කරන්නත් පුළුවන් මිනිස්සෙක් කියන එක්කෙනා මිනිස්සයව ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන් සිද්ධ සූනෙන් අපච්චි කියන්නේ ඒ තරම් හාස්කම් බලයක් තියෙන උතුම් අපච්චි කෙනෙක් ඒ කියන්නේ සිද්ධ සූනෙන් අපච්චි කියන්නේ අපේ ලංකා භූමියෙන් ලංකා දේශයේ උපන් දෙවි කෙනෙක් තමයි සිද්ධ සූනෙන් දිව්‍ය රාජ්‍යත්වයන් වහන්සේ කියන්නේ. ඉතින් ඒ ආකාරයට තවත් සිද්ධ සූනෙන් දිව්‍ය රාජ්‍යත්වයන් වහන්සේගේ උප්පත්තිය සමග මම වෙන වීඩියෝ එකක් කරන්නම්. දැන්ට කෙටියෙන් මම පවසන්නේ මගේ වරන් දරුවනි හරි ආකාර සිද්ධ සූනෙන් දිව්‍ය රාජ්‍යත්වයන් වහන්සේ කියන්නේ උතුම් බලයක් තියෙන උතුම් යක්කු පළවා හරින්න පුළුවන් උතුම් බලයක් තියෙන අපච්චි කෙනෙක් තමයි සිද්ධ සූනෙන් අපච්චි කියන්නේ දෙව්ලොව කිසිම ලොවකට කපන්න බැරි කැපුව කොඩි විනයක් තමයි සිද්ධ සූනෙන් අපච්චි එම කොඩි විනය තමයි කැපුවේ සිද්ධ සූනෙන් අපච්චි ලේ කරවලා වේසින් ගිහිලා තමයි මගේ පුතේ ඒ බන්ධනය කැපුවේ ඒ ආකාරයට මම මෙතන වීඩියෝ එක කතා කරන්නේ පොඩි කෙටි අදහසක් විතරයි මගේ පුතේ මන් දෙන්නේ සම්පූර්ණ අදහස මං ඉදිරියට දෙන්නම් මගේ පුතේ. ඉතින් ඒ ආකාරයට මගේ පුතේ සිද්ධ සූනෙන් අපච්චි ආසම ආකාරයේ සිද්ධ සූනෙන් අපච්චි මගේ පුතේ පළතුරු වලට නෙමෙයි ගොඩාක්ම සිද්ධ සූනෙන් අපච්චි ප්‍රිය කරන්නේ මගේ පුතේ. හරි ආකාර සිද්ධ සූනෙන් අපච්චි මගේ පුතේ තමන්ගේම හරි ආකාර හදාගත්තා වූ දේවල් වලින් සිද්ධ සූනෙන් අපච්චිට බුදු පූජා පවත්වන්නේ මල් වට්ටි සිද්ධ සූනෙන් අපච්චි හරහා වැඩ කරන්න දරුවා හරි ආකාර සුදු මල් වට්ටි 7ක් රැගෙන අරගෙන තමන්ගේ දේවාල භූමියේ සුදු මල් වට්ටි 7ක් නිතර පේනට තමයි යන විටත් සුදු මල් වට්ටි 7ක් ගන්න. පේන කවුරු හරි ආවත් මගේ පුතේ ඒ අයට සුදු මල් ගේන්න කියන්නේ. සුදු මල් වට්ටි 7ක් රැගෙන විලඳ ග්‍රෑම් 500ක් විතර ඕන මගේ පුතේ. විලඳ ග්‍රෑම් 500ක් විතර හොඳම තියෙන මැටි මේ හොඳම තියෙන මැටි වට්ටියකට හදාගෙන මේ පැණි ඒකට දාන්න එපා මගේ පුතේ. මේ පැණි බෝතලේ ඇරලා එතනින් තියලා ඒ ආකාරයට සිද්ධ සූනෙන් අපච්චිගෙන් අවසරය ඉල්ලන්න. හැබැයි සිද්ධ සූනෙන් අපච්චිට ගිනි කබලක් තියාගන්න. Taman මේ පේනට යන විට හරි ආකාරයේ ඒ ගිනි කබල පත් වෙන්න ඕන මගේ පුතේ. තේරුණාද? ඒ ආකාරයට සිද්ධ සූනෙන් අපච්චිට බුදු පූජාව කෙරුවොත් මගේ පුතේ පළතුරු වලට වැඩිය ගොඩාක් ප්‍රිය කරන්නේ විලඳ වී පැණි. ඉතින් ඒ ආකාරයට මී පැණි කියන්නේ මී වදත් එක්ක තියනවා නම් තවත් සුදුසුයි මගේ පුතේ. ඒ කියන්නේ සිද්ධ සූනෙන් අපච්චි ආසම දේවල් තමයි අපි දෙවි කෙනෙක්ගෙන් වැඩ කටයුත්තක් ගන්නකොට පුතේ දෙවි කෙනෙක් ආසම දේවල් තියෙනවා. ඒ දේවල් තමයි අපි නිතර දේවේල භාවිතා කරන්න ඕනේ. සිද්ධ සූනෙන් අපච්චි හරහා වැඩ කරන දරුවන්ට කියන්නේ නිතරම මගේ පුතේ හරි ආකාර සිද්ධ සූනෙන් අපච්චිගේ යක්ෂ සේනාවක් සිටිනවා. ඒ යක්ෂ සේනාවට පුරුදු කොට තියන්න ඕනේ. ඒ යක්ෂ සේනාවගෙන් වැඩ ගන්න ආකාරය මම ඉදිරියට කියන්න. ඒ ආකාරයට මගේ දරුවන්ට හරි ආකාර සිද්ධ සූනෙන් අපච්චිගෙන් වරයක් ලබා ගන්න ඕන නම් හරි ආකාරයේ ඒ වරම් වැඩි දියුණු කර ගන්න ඕන නම් කබල්ලෑව තියෙන අනුවස් බලයටකින් හරි ආකාර උතුම් පූජා එතන රාත්‍රී කාලයේ තියනවා එතන අඩුක පූජාවක් මගේ පුතේ. ඒ අඩුක පූජාවට සම්බන්ධ වෙලා තමන් ඒ අඩුක පූජාව සාර්ථක කරගෙන ඒ ස්ථානයේ මගේ පුතේ හරි ආකාර වරන් දරුවන්ගේ වරන් හිර වෙලා තියෙනවා නම් දීගවාපි බුදු බිමනුත් අපි ඒ වරන් සියල්ල සුද්ධ කරලා දෙනවා මගේ පුතේ. ඒ සියලු කටයුත්තක් කරන්නේ මමමයි. ඒ සියලු කටයුත්තක් කරන්නේ මම. එයින් පස්සේ මගේ පුතාලා යන්න කැමති නම් මූලස්ථාන වලටත් එක්කන් ගිහිල්ලා එම වරම් මං සුද්ධ කරලා දෙනවා ඒ ආකාරයට. ඉතින් ඒ මගේ පුතාලා ගුරුනාංශ කෙනෙක් නැතුව යනවා නම්
ඒ කබල්ලෑව කියන අනුවස් බලය ගාව ඉන්නවා. ඒ ගුරුපියෙක් හරි ආකාරයේ ගුරුපියන්ට කියලා ඒ ආකාරයට ඒ ගුරුපියන් සඳහන් කරන ආකාරයට මගේ පුතේ එතනින් වරන් සුද්ධ කරගන්න. එහෙනම් මගේ පුතේ හරි ආකාර මාව ෆලෝ කරන්න, ලයික් කරන්න. සිද්ධ සූනියන් දිව්‍ය රාජතුමයන් වහන්සේගේ ආශිර්වාදයේද නිරන්තරයෙන්ම මේ වීඩියෝ එක බලන්නා වූ සැමට ලැබේවා. එහෙනම් මගේ පුතේ හරි ආකාරයේ සිද්ධ සූනියන් වරයක් හිර වෙලා හරි තියෙනවා නම් යම්කිසි දේවතා වරයක් හිර වෙලා තියෙනවා නම් ඥාති වරයක් හිර වෙලා තියෙනවා නම් දීගවාපි පුදු බිමට ඇවිදින් මා හමු වෙලා ඒ වරය නිදහස් කරගන්න පුතේ. නැත්තම් තමන්ලා අඳුරන හිතවත් ඒ ගුරුනාන්සේලා සිටිනවා නම් ගුරුනාන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ වරේ හිර අරගන්න. මොකද වරයක් හිර කරගෙන ඉන්න එපා. වරයක් හිර කරගෙන ඉන්න දරුවන්ට නිතර කරදර විපත් වෙනවා මිසක් මගේ පුතේ හොඳ දෙයක් නම් වෙන්නේ නැහැ. මොකද ඒ වරන් දරුවන්ට නිතර කරදරමයි ඇති වෙන්නේ. ඒ ඥාතියා හිර වෙලා ඉන්න නිසා මගේ පුතේ. ඒක නිසා ඥාතියා හිර අරගන්න මගේ පුතේ. හිර අරගෙන ඒ කටයුතු කරගෙන යන්න. හැබැයි මගේ පුතේ මා එකක් කියන්නම් මගේ පුතේ. Taman ගාවට ඕන වරයක් ලබා ගන්න එන කෙනා ගැන හොයලා වරන් දෙන්න. මොකද Tamanගේ ගුරුනාන්සේටම අවනින්දා කරපි දරුවන්ගේ වරණත් හිර වෙලා ඇති. ඉතින් ඒ ආකාරයට ඒ අය දුක් විඳිනවා ඇති. ඉතින් ඒ ආකාරයට ඒ අය ගැන හොයලා බලලා වරන් ලබා දෙන්න මගේ පුතේ. ඒ ආකාරයට වරන් හොයලා බලලා ලබා දෙන්න. සිද්ධ සූනෙන් අපච්චි කියන්නේ උතුම් අපච්චි කෙනෙක්. ගම්බාර අපච්චි. එහෙනම් ඒ පහන් ආලෝක පත්තු කරන වෙලාවල් පවා මම ඉදිරි වීඩියෝ වලින් මගේ දරුවන්ට පවසන්නම්. දැන් මගේ පුතේ මාව ෆලෝ කරන්න, ලයික් කරන්න, බෙල් කරන්න. ඉතින් මම තව ඉදිරියට මගේ දරුවන්ට හරි ආකාර දීගවාපි පුදු බිම ගැන හරි ආකාර දෙන්නම්. ඒ වීඩියෝ දර්ශන දෙනවා. එහෙනම් ඒ දෙවියන් කටයුතු ආකාරයට කරන්න ඕන කටයුතු වීඩියෝ දර්ශන වලින් දෙනවා මගේ පුතේ. හරි ආකාර ඒ කටයුතු සාර්ථක වේවා. එහෙනම් මගේ වරන් දරුවන්ගේ වරන් හිර තිබෙනවා නම් සිද්ධ සූනියන් දිව්‍ය රාජතුමයන් වහන්සේගේ බලයෙන් ඒ වරන් හිර නැති වේවා. එහෙනම් ඒ දරුවන්ට හරි ආකාර වැඩ කටයුතු කරගෙන යන්න දිනෙන් දින සාර්ථකත්වයේ ලැබේවා මගේ දරුවන්ට. ලංකා වාසීන්ටත් ලෝක වාසීන්ටත් වීඩියෝ එක බලන්නා වූ සැමටම සිද්ධ සූනියන් අපච්චිගේ ආශිර්වාදයෙන් නිරන්තරයෙන් ලැබේවා. එහෙනම් මගේ පුතේ මම වීඩියෝ එක බලන්නා වූ මගේ දරුවන්ට දීගවාපි සෑරජුන්ගේ ආශිර්වාදයේද බෝධි රාජානන් වහන්සේගේ ආශිර්වාදයේද ලැබේවා. එහෙනම් මගේ පුතේ තව ඉල්ලුමක් ඉල්ලන්න තියෙනවා. දීගවාපි සෑයේ ඉදිවෙන ආකාරයේ දැන් තිබෙන්නේ ඉදිවිමින් පවතිනවා. එහෙනම් ලංකා වාසීන් ලෝක වාසීන්ද බලන්නේ මේ වීඩියෝ එක. එහෙනම් මගේ පුතේ දීගවාපි සෑයේ ඉක්මනට ඉදි කරගන්න මේ ඇවිදින් මගේ දරුවනුත් ඇවිදින් උදව් කරලා එම දීගවාපි සෑය වැඳ පුදා ගන්න. මොකද ඒ දීගවාපි සෑය ඉක්මනට ඉදි කරගන්න ඔබ මේ මගේ දරුවන්ගේ උදව් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් මින් ඉදිරියට දීගවාපි සෑයට සෙනඟ සේනා බල උතුරාගෙන ඒවි කියා මම පොරොන්දු වෙනවා. එහෙනම් දීගවාපි සෑය ඉදි කරගන්න මගේ ලංකා වාසීන්ගේ ලෝක වාසීන්ගේ උදව් ලැබේවා. එහෙනම් දීගවාපි සෑය වැඳ පුදන්න එන ගමන් මගේ දරුවනි දේවාල භූමිය අමතක කරන්න එපා. දේවාල භූමියටත් ඇවිල්ලා